හෙලෝ කොහොමද? ඔයාලා මේ නැවතත් එකතු වෙලා ඉන්නේ අපි හදාගෙන යන්නේ ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් සීරීස් එකත් එක්ක. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකේ යූසර් ප්‍රොෆයිල් එක කොහොමද ඩිසයින් කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ ස්කිල් ෂොප් එකේ හෝම් පේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතනින් සයින් ඉන් වෙනවා. මට දැනටම account එකක් තියෙනවා මම රෙජිස්ටර් කරගෙන. ඒ නිසා මම මෙතන ඊමේල් එක සහ පාස්වර්ඩ් එක එන්ටර් කරලා මේක සයින් ඉන් වෙනවා. ඊමේල් එක සහ පාස්වර්ඩ් එකට අමතරව මම මෙතන රිමෙම්බර් මී ඔප්ෂන් එකට ටික් එක දාගෙන සයින් ඉන් වෙනවා. හරි ඉතින් මේ විදිහට අපිව නැවතත් හෝම් පේජ් එකට අපිව රීඩයරෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් දැන් මෙතන අපේ ප්‍රොෆයිල් එක පෙන්නනවා අපි සයින් ඉන් වුණ නිසා. හරි ඉතින් මම එතන ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරපුවම එන මෙනු එකේ මයි ප්‍රොෆයිල් කියන බටන් එක ක්ලික් කරනවා. හරිද ඔයාලට පේනවා ඇති මයි ප්‍රොෆයිල් එක මේ විදිහට තමයි මම ඩිසයින් කරන්න තියෙන්නේ. මම මෙතන මුලින්ම මයි ප්‍රොෆයිල් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන යටින් update your profile information කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ ප්‍රොෆයිල් picture section එක මෙතන ඇඩ් කරන්න තියෙනවා. අපිට මෙතනින් choose කරන්න පුළුවන් අපිට කැමති ප්‍රොෆයිල් ෆොටෝ එකක් මේ විදිහට. ඊට පස්සේ මම මෙතන hint tag දීලා තියෙනවා user ට png format සහිත image වඩාත් හොඳයි කියලා සහ ඒ හැම එකම MB 5කට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒ image එක MB 5කට වැඩිය අඩු වෙන්න ඕනේ size එක. ඊට පස්සේ මෙතන basic information section එක හදලා තියෙනවා. first name, last name, email address කියලා name එක සහ last name එක මෙතන අනිවාර්ය කරලා තියෙනවා. සහ මෙතන email එක දීලා තියෙනවා. අපිට email එකට අදාළ input එක add කරලා තියෙනවා. ඊට පස්සේ මම profile information section එක add කරන්න තියෙනවා. ඒක මම bio එකක් දාන්න input එකක් හදලා තියෙනවා. ඉතින් bio එකට මම characters 500ක limit එකක් add කරලා තියෙනවා. ඒත් එක්ක මෙතන gender එක සහ mobile number එක add කරන්න input field එක මම මෙතන add කරලා තියෙනවා. එතන mobile number එකේ hint එකක් විදිහට මම මෙතන enter 10 digits only කියලා මෙතන මම text එකක් add කරන්න තියෙනවා. ඊට පස්සේ මම address information section එක add කරගෙන තියෙනවා. මෙතන address line 1 address line 2 විදිහට සහ තමන්ගේ country එක සහ city එක select කරන්න මම මෙතන fields add කරලා තියෙනවා. ඉතින් user ට අවශ්‍ය data ටික fill කරගෙන profile එක save කරගන්න මෙතන save change කියලා බටන් එකක් add කරලා තියෙනවා සහ ඒක discard කරන්න නම් මෙතන cancel කියලා බටන් එකක් add කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේකට අදාළ කෝඩ් එක කොහොමද මම හදාගෙන තියෙන්නේ කියලා. මම Visual Studio Code software එකට යනවා. ඉතින් මම user ගේ profile එකට වෙනම PHP වලින් ෆයිල් එකක් හදාගෙන තියෙනවා. මම මුලින්ම header.php එක add කරගෙන තියෙනවා. header.php එකේ තමයි අපේ site එකේ header එක අපි ඉතින් මෙතනදී user කෙනෙක් log වෙලා නැත්නම් location එක index.php එක redirect කරනවා. ඊට පස්සේ user ගේ data ටික database search එකක් දාලා අපි set කරගන්නවා මෙතන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ user profile එකට අදාළ design එකේ code එක කොහොමද මම code කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන මම page එකේ header එකට මම ඔයාලට පෙන්නුවා my profile සහ එතන යටින් add කරලා තිබ්බ update your profile information කියන header එක මම add කරලා තියෙනවා. මේකේ validation part එකේදී අපිට error message එකක් සහ සක්සස් මැසේජ් එක වෙන්නන්න බෑ නම් මෙතන මම ඒකට වෙනම ඩිව් එකක් ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන avatar section එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ basic information section එකේ first name last name email එකට අදාළ info fields ටික හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම profile information එකට අදාළ codes ටික ඇඩ් කරගෙන තියෙනවා. gender එක mobile එක ඒ විදිහට ඊට පස්සේ address information වල address line එක address line 2 සහ country එක select කරන්න සහ city එක select කරන්න codes ටික add කරන්න තියෙනවා. සහ මම මෙතන form action එක විදිහට බටන් එකක් add කරලා තියෙනවා. save change සහ cancel කියලා ඒත් එක්කම මම script එකට අදාළ codes ටිකක් මෙතන add කරන්න තියෙනවා. මේ code එකෙන් ඉන්නේ අපි මොකක් හරි image එකක් ඒ කියන්නේ අපේ user profile එකට අප්ලෝඩ් කරන්න image එක සිලෙක්ට් කරපුවම
ඒක අපේ අර ලිව් එකේ පෙන්වන විදිහට මෙතනින් හදාගෙන තියෙනවා.